නැව් යන්නේ බෝට්ටු යන්නේ ඔරු යන්නේ වතුරේ. අද ආවේ බෝට්ටුවක් පදින්න. හැබැයි මුහුදක්වත් වැවක්වත් ගඟක්වත් නැතුව අද බෝට්ටුව පදින්න යන්නේ මඩේ. හිතා ගන්න බෑනේ. ගිහිල්ලා බලමුකෝ. යල් කන්නේ ඉවර වෙලා මොනද වැස්ස පටන් අරගෙන මහ කන්නේ පටන් අරගෙන කුඹුරු වැඩ පටන් අරන් තියෙන්නේ. ඉතින් වටපිට බලුවම් පස්සේ පේනවා ඇති කුඹුරු ආයවල වල දැන් වැඩ පටන් අරන් තියෙන්නේ. ඉතින් අද මේ බෝට්ටුව පදින්න මම යන්නේ කුඹුරට. ඉතින් කිව්වම් පස්සේ එකපාරට හිතා ගන්න බෑ. ඉතින් අපි පොඩ්ඩක් ගිහිල්ලා බලමු. කර්මාන්තය දවසින් දවස දියුණු වෙනවා. ඉතින් දියුණු වෙනකොට අර අතීතයේ ඉඳලා හරකුන්ගෙන් සීසාන යුගයේ ඉඳලා දැන් වෙනකොට ගොඩක් වෙනස් වෙලා තියෙන්නේ. ඉතින් එතනින් එහාට යන්ත්‍ර සූත්‍ර වලින් තමයි මේ කුෂි කර්මාන්තයේ ඉදිරි ගමනාන්තය සම්පූර්ණයෙන්ම යන්නේ. ඉතින් අද මේ හොයාගෙන ආපු බෝට්ටුව මේ පේනවනේ. අලුත්ම උපකරණයක්. ඉතින් මේක ගැන විස්තර ටිකක් අපි අහගමු. මේකේ ඉන්නවා හිමිකාර අපේ තුමා අපේ ප්‍රේමරත්න අයියා. මේ යන්නකෝ. මේ පොඩක් අපි කතා කරමු බෝට්ටුව ගැන. මේකට කියන්නේ බෝට්ටුවද එතකොට? බෝට්ටුව කියලා තමයි මේකට කියන්නේ. එතකොට දැන් මේකේ තියෙන විශේෂත්වය මොකක්ද? අනිත් ට්‍රැක්ටර් එක ගත්තම විශේෂත්වය කියන්නේ බහින ඕන මඩක යන්න පුළුවන්. ඒ කියන්නේ මේ අර අනිත් ට්‍රැක්ටර දාලා හාන්න මඩවන්න බැරි ඕන තැනක දාන්න පුළුවන්. ඕන තැනක දානවා. යන්න පුළුවන්. ඉතින් ප්‍රශ්නයක් නැහැ. ඉතින් අර මම ඉස්සලා කිව්වේ කුෂි කර්මාන්තය දියුණු වෙනකොට අලුත් යන්ත්‍ර උපකරණ ලෝකෙ බිහි වෙනවා. ඒ බිහි වෙනකොට මේ අලුතෙන්ම ආපු එකක් තමයි මේ බෝට්ටුව. ඉතින් අපි තව පොඩ්ඩකින් ක්‍රියාකාරීත්වය බලමු. ඊට කලින් තව විස්තර ටිකක් තියෙනවා මට දැනගන්න. එතකොට දැන්ට මේක වෙළඳ පොලේ කොහොමද පවතින මිල? දැන්ට යනවා ගිය අවුරුද්දේ මම ගෙනාවේ ලස්ස 19 මාරයි. අරකට මේ වෙනකොට වැඩි වෙලාද දන්නෙත් නැහැ. සමහරට වැඩි වෙලාද දන්නෙත් නැහැ, අඩු වෙලාද දන්නෙත් නැහැ. එතකොට මේක දැන් ක්‍රියාකාරීත්වය වෙන ඩීසල් පෙට්‍රල් මොනවාද? ඩීසල් තමයි යන්නේ. ඩීසල් යන්නේ. එතකොට සාමාන්‍යයෙන් දැන් අක්කරයකට සාමාන්‍යයෙන් ඩීසල් රුපියල් 3000ක විතර වගේ තමයි පිච්චෙන්නේ. 3000කටත් අඩුම වගේ. රුපියල් 3000කටත් අඩු ප්‍රමාණයකින් අක්කරයක් අපිට වැඩ කරගන්න පුළුවන්. ඒ කියන්නේ කොච්චර ලොකු වාසියක්ද කොච්චර ලොකු ඒක ලොකු වාසියක් ඇත්තටම. ඉතින් ඒ වගේම මට අහන්න ඕනේ දැන් මේ සාමාන්‍ය අක්කරයක වගේ ප්‍රමාණයක් අපිට වැඩ කරලා ඉවර කරගන්න මේ අපිට මේ හාල මඩවලා කරගන්න කොච්චර වෙලාවක් යනවද? සාමාන්‍ය අක්කරයක වැඩ ඉවර කරන්න පැය දෙකක් වගේ. දැන් අපිට එතකොට සාමාන්‍ය ට්‍රැක්ටර් එකකින් ගත්තොත් එහෙම පැය දෙකකට බෑනේ. දැන් ගොඩ කුඹුරු නම් ඇහැකි. මඩ කුඹුරු ගහන්න බෑ. සාමාන්‍ය ට්‍රැක්ටර් එකකින් අමාරු කුඹුරක් ගැහුවොත් දවසක් විතර ගහන්න ඕනේ අක්කරේ වැඩ ඉවර කරන්න. අක්කරේ වැඩ ඉවර කරන්න. ඉතින් ඒතකොට හිතන්න පැය දෙකකින් කරගන්න පුළුවන් කියන්නේ කොහොමද? ඉතින් එතකොට මේ වගේ යන්ත්‍ර සූත්‍ර එන්න ඉතින් කුෂි කර්මාන්තයේ වැඩ කටයුතු ලේසි. ඉතින් අපි පොඩ්ඩක් දැන් ක්‍රියාකාරීත්වය චුට්ටක් බලමු. දැන් අපිට කියලා දෙන්නකෝ මේ කොහොමද කියලා මේකේ දැන් ක්‍රියාකාරීත්වය. ඉවරකින් තමයි අන්තිම දුවන්න ක්‍රියාකාරීත්වය වෙන්නේ. මේ ලිවර් දෙකෙන් තමයි මේක පිටිපස්සට අල්ලුවාන් පස්සේ අන්තිම මෙහෙට හැරෙනවා. මේ පැත්තට හැරෙනවා. අර අරව ගන්න. ඔව්. මේක අල්ලුවම අර හෙට හැරෙනවා. ඒ කියන්නේ මේ දෙකෙන් තමයි දෙපැත්තට කරගන්නේ. දෙපැත්තට හරවන්නේ. පොඩ්ඩක් මේ පැත්තට අල්ලලා දෙපැත්තට දෙන්න ඕනේ. ඒ කියන්නේ මේ ලිවර් දෙකෙන් තමයි එතකොට දෙපැත්තට කරගන්නේ. දෙපැත්ත හරවන්නේ. එතකොට ඒ කියන්නේ අර සාමාන්‍ය වාහනවල වගේම ඇක්සලරේටර් එකක් තියෙනවා. ඇක්සලරේටර් එකක් තියෙනවා. ඒකෙන් තමයි වෙන්නේ. ඔව් වැඩි. එහෙනම් දැන් අපි ස්ටාර්ට් කරන්න හදන්නේ.
අත්දැකීම ගන්න යන්න හදන්නේ. හැබැයි මට ගොඩක් එහෙම මම මේක කරලම නැහැ. අද තමයි ඉතින් පළවෙනි වතාවට කරන්නේ. ඉතින් අපේ ඉෂාන් මල්ලි ඉන්නවා. ඉෂාන් මල්ලිගේ අහගෙන තමයි වැඩි කරන්න ඕනේ. ඉතින් ඒ අත්දැකීමත් ගත්තා. මේ ඇත්තටම හරි ලේසි. ඔක අමාරුවක් නෑ. හරි ලේසි වැඩේ කරන්න. මේ තවත් පොඩි සුවිශේෂී වැඩක් වෙන්නන්න ඕනේ. මේ ඉන්නේ අපේ ශර්මල්ලි අපේ මේ මේයගේ පුතා. ඉතින් මෙයාගේ නෝනා ඉන්නවා. සාමාන්‍ය කාන්තාවකට මේ වගේ දෙයක් කරන්න පුළුවන් කියලා හිතනවද? බෑනේ. අපි එන අත්දැකීම බලාගමු කොහොමද කියලා. අවස්ථාව දීලා මම පොඩක් දැස්සා. බලමු කොහොමද කියලා. सामान्य යන්ත්‍ර සූත්‍රات එක්ක ගොඩක්ම ගණදෙනු කරන්නේ පිරිමි උදවියනේ. හැබැයි ඉතින් අද බලා ගන්න පුළුවන් කොහොමද කියලා. ඉතින් අර බියුටි සැලූන් එකක් අස්සට වෙලාම අයිබ්‍රෝ ටික හදාගෙන ලිප්ස්ටික් ටික ගාගෙන කොණ්ඩේ හදාගෙන ඉන්නවට වැඩිය මේ වගේ දෙයක් කරනවා කියන්නේ ඇත්තටම උතුම් කාන්තාවක්. ඉතින් එහෙම දේවල් කරන්න පුළුවන් ගෑනු ළමයි අද ලංකාවේ අඩුයි. වෙන වැඩි කොහොමද කියලා. ඉතින් ඒකට මගේ වචනේ කිව්වොත් එහෙම වෙන මොරාල් එකක් තියෙන්න ඕනේ. වෙනවනේ කවුද කියලා. මේ දෙන්න කියන්න ඕනේ. දැන් මේ ඉන්නේ අපේ පේමේ අයියා. ඉතින් එයා තමයි මේකේ හිමිකාරයා. දැන් ඉතින් එතකොට මේ ඔයා පොඩ්ඩක් වැඩ කරන එක නවත්තලා ඔයාලට පොඩ්ඩක් අවස්ථාවක් දීලා තියෙන්නේ. එහෙමද? මම යන්නේ ඩියුටි මම වැඩ කරනවා. ඔව්. ඒගොල්ලන්ට වැඩ කරන්න දීලා තියෙනවා. ඉතින් මේ ඉන්නේ මේ ඉන්නේ ලොකු පුතා අපේ ඉෂාර මල්ලිගේ නෝනා තමයි දැන් ඔයගොල්ලෝ දැක්කේ අර යන්ත්‍රය ක්‍රියා කරනවා. මේ ඉන්නේ ඉසුරු මල්ලි පොඩි පුතා. ඉතින් මෙයා ගැන පොඩක් වචනයක් කියන්න ඕනේ. මේ ලංකාවේ ටෙලිනාට්‍ය ක්ෂේත්‍රයේ සහාය ශබ්ද පරිපාලක වරයෙක් විදිහට කාලයක් වැඩ කරා. ඉතින් දැන් පොඩ්ඩක් අයින් වෙලා ගමට වෙලා පොඩ්ඩක් මේ තියෙන වැඩ ටික කරගෙන ඉන්නවා. ඉතින් විශේෂිත වැඩක් ආවොත් යනවා. එයා ගැනත් ඒ විදිහට කියලා
අපි නම් අපි ඉතුරු මල්ලේට අපි ගියමු පොඩ්ඩක් අපේ බෝට්ටුව පදින්න කියලා. අද මේ ඒතුරු නෑ ඉන්දිකයි මාදේට තමයි ආවේ. මොකද කියන්නේ? අත්දැකීම් කොහොමද? එහෙනම් ඔන්න දැන් අපි ඉන්දිකටත් අත්දැකීම ගන්න අවස්ථාව දෙන්න හදන්නේ. මොකද මේ වගේ අත්දැකීමක් ගන්නවා කියන්නේ හරි අමාරු වැඩක්. සහ මේ වගේ යන්ත්‍රයක් තියෙන කෙනෙක් දේශයකට දෙන්නේ නැහැ. එහෙම කරන්න මොකද ඒක ඇත්තටම රිස්ක් එකක් නේ. ඉතින් ඒ හින්දා ගොඩක් අය දෙන්නේ නැහැ. නමුත් අපේ පේමෑයියා අපිට දුන්නා. මේක පැදලා බලන්න දුන්නා. එහින්දා වුණා අපි ඉන්දිකටත් දැන් දෙන්න හදන අවස්ථාව බෝට්ටුව පැදලා බලන්න මඩේ. ඊට පොඩක් කියලා දෙන්න යාට. පොඩක් කියලා දෙන්න. වැඩේ. හරි ඉතින් ඔන්න අපි අපේ පේමෑයියා මේ බෝට්ටුව ක්‍රියාකාරීත්වය කරන විදිහ අපි දැක්කේ නෑනේ. මෙතන වෙලා බැද්දේ අනුන්නේ දැන් බලමු අපි අයිතිකාරයා කොහොමද කියලා. බෝට්ටු එක්ක මූදේ එක්ක වැවක එක්ක ගඟක පදිනවනේ. ඔන්න ඉතින් අද අපි ආවේ කුඹුරේ බෝට්ටු පදින්න තමයි ආවේ. ඉතින් අර මං ඉස්සර කිව්වා වගේ දැන් කෘෂි කර්මාන්තයේ දියුණුවයි. දියුණු වෙන්න මේ වගේ අත්දැකීම් කරනවා. ඉතින් අද අපි ආවා මේ අත්දැකීම් ගන්න. ඉතින් මේකට ගොඩක් ස්තුතියි කියලා. එහෙනම් ඉතින් අපි මේ වීඩියෝ එකෙන් සපුරා යන්න හදන්නේ. එහෙනම් ඉතින් ඔයාලට ගොඩක් ස්තුතියි අපිට දුන්නාට මේක පදින්න. අනිවාර්යෙන්ම. එහෙනම් ජය වේවා. අර මම ඉතලා කිව්වේ මේව දෙන්නේ නැහැ ඉතින් හැමෝම මේව දෙන්නේ නැහැ. මොකද මේක ලොකු රිස්ක් එකක්. මේව අරගෙන දෙන්න හැමෝම බයයි. ඒ හින්දා ඉතින්
ඒ ගැන හිතන්නේ නැතුව අපිට දුන්නා වැඩේ ක්‍රියාකාරී කරන්න. ඉතින් ඒකට ගොඩක් ස්තුතියි. ඒ වගේම අපේ ඉසාර මල්ලිට, ඉසුරු මල්ලිට, අපේ නංගිට ඔක්කොටම ස්තුතියි අද වීඩියෝ එකත් එක්ක අපිත් එක්ක එකතු වුණාද. එහෙනම් හැමෝටම ජය වේවා. තවත් වීඩියෝ එකකින් හම්බ වෙමු. හිතා ගන්න බැරි, බලා ගන්න බැරි අලුත් දෙයකින් අපි හම්බ වෙමු. එහෙනම් ජය වේවා හැමෝටම.